ගොඩක් කට්ටිය කන්න කැමති කෑමක් තමයි මේ කට්ලට් කියලා කියන්නේ. කට්ලට් හරිම ආසාවෙක අපට කන්න පුළුවන්. ඉතින් බලමු මේ කට්ලට් කොහොමද හදන්නේ කියලා. ගොඩක් අමාරුයි කියලා හිතුවට ඇත්තටම අමාරු නෑ. හරිම ලේසියි හදන්න. පුපුරන්න නැතුව, වරදින්න නැතුව කල් තියාගන්න පුළුවන් විදිහට අපි කට්ලට් හදමු. ඉස්සෙල්ලාම පළවෙනි පියවර තමයි අපේ කට්ලට් පිරවුම හදාගන්න එක. කට්ලට් පිරවුම හදාගන්න අපිට කරන්න තියෙන්නේ පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දාලා පොඩියට කපාගත්ත බීලුණු අමු මිරිස් ඒ වගේම තමයි කරපිංචා මේ දේවල් ටික එකතු කරගන්නවා. තෙලේ මේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකොට මම එකතු කරගන්නවා ලුණු කුඩු වගේම ගම්මිරිස්. මේ හැමදේම අපට අවශ්‍ය ප්‍රමාණය රස අනුව එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳට ටෙම්පරාදු වෙනකොට කටු ඉවත් කරගත්ත චුට්ටක් පොඩි කරගත්ත සැමන් එකතු කරගන්නවා. සැමන් ටිකත් මේ එකතු කරගත්ත දේවල් එක්ක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ හොඳට තම්බලා පොඩි කරගත්ත අර්තාපල් අපි එකතු කරගන්න ඕනේ. අර්තාපල් ටිකත් එකතු කරගෙන සැමන් සහ අර්තාපල් ටික හොඳට කලවම් කරලා මද ගින්දරේ එකම පේස්ට් එකක් වෙනකන් අපි තියාගන්න ඕනේ. මේ වෙලාවේ රස බලලා අපට පුළුවන් ලුණු සහ මිරිස් ಜಾති එකතු කරගන්න අපේ රස අනුව. මෙන්න මේ විදිහට හොඳ පේස්ට් එකක් වෙලා හරි ගානට ආවට පස්සේ හැමදේම හොඳට රත් වුණාට පස්සේ අපිට පුළුවන් ලිපේ මේ පේස්ට් එක ඉවත් කරලා ටිකක් වෙලා තියලා නිමුණට පස්සේ මෙන්න මේ විදිහට පුංචි පුංචි බෝල හදාගන්න. අපට අවශ්‍ය කට්ලට් එකේ ප්‍රමාණයට මෙන්න මේ වගේ බෝල හදාගන්න පුළුවන්. හදාගත්ත කට්ලට් බෝල ටිකේ ඊට පස්සේ කරන්න තියෙන්නේ බිත්තර සාරුවල දවටලා පාන් කුඩු වල ගාලා අපට පුළුවන් ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලා ෆ්‍රීසර් එකේ තියාගන්න. මේ විදිහට තියාගෙන අපට පුළුවන් අවශ්‍ය වෙලාවට අරගෙන ගැඹුරු තෙලේ බෙදලා අපේ මේ කට්ලට් එක හදාගන්න. කට්ලට් පුපුරන් නැති වෙන්න හදාගන්න එක දෙයක් තමයි අපි මේ හදාගන්න පිරවුමට ගොඩක්ම හීනියට කපාගත්ත ලෝණු, කරපිංචා, අමු මිරිස් එකතු කරගන්න එක. ඒ වගේම තමයි අනිත් දේ තමයි කට්ලට් බෝල හදනකොට කරපිංචා කෑලි, අමු මිරිස් වගේ දේවල් කට්ලට් බෝලෙන් එළියට පනින්න නැති වෙන්න හදාගන්න ඕනේ. ඊළඟ දේ තමයි හොඳට රත් වුණු තෙල් වල අපි මේ කට්ලට් ටික බෙද ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කළාට පස්සේ පුරන් නැතුව අපිට පුළුවන් කට්ලට් ටික හදාගන්න. ඒ වගේම තමයි කට්ලට් එකේ කෝටින් එක අපිට චුට්ටක් ඝනකමට අවශ්‍ය නම් අපිට පුළුවන් දෙපාරක් බිත්තර සාරුවල දාලා ඒ වගේම තමයි දෙපාරක් පාන් කුඩු වල දවට ගන්න. අන්න එහෙම වුණාම ටිකක් ඝනකම පිටපොත්තක් අපිට හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි කල් තියාගන්න හදන කට්ලට් ලන්ච් ෂීට් එකක් ඉස්සෙල්ලාම යටට දාලා ඒකේ අහුරලා ලන්ච් ෂීට් එක මෙන්න මේ විදිහට කට්ලට් වල තව පාරක් තියාගන්න. එතකොට කට්ලට් එකින් එකට වදින්න නැතුව අපට ෆ්‍රීසර් එකේ තියාගන්න පුළුවන්. නැත්තම් ඔක්කොම කට්ලට් එක ගොඩේ දැම්මොත් ෆ්‍රීසර් එකෙන් අපි එළියට අරගෙන ආපොසරයක් අපි ටෙම්පරාදු ගැඹුරු තෙලේ බදින්න යනකොට කැඩෙන්න පුළුවන්. ඒක නිසා හරි පහසුවෙන් ගන්න පුළුවන් විදිහට කට්ලට් එක අපි හොරගන්න ඕනේ. අනිත් ඒ තමයි ෆ්‍රීසර් එකෙන් ගත්ත ගමන් තමයි මම ගැඹුරු තෙලේ බදින්නේ. අන්න එතකොට කට්ලට් මොනවත්ම වෙන්නේ නැහැ. මෙන්න මේ දේවල් අනුගමනය කළොත් එහෙනම් පුපුරන් නැතුව අපිට කට්ලට් හදාගන්න පුළුවන්. මම මේ කට්ලට් ටික හදාගෙන ඊට පස්සේ දවසේ තමයි මෙන්න මේ විදිහට ගැඹුරු තෙලේ කට්ලට් ටික රත්තරන් පාට වෙනකන් බෙදගන්නේ. ඔයාලටත් පුළුවන් නොහිතුවට හරිම ලේසියෙන් කිසිම මහන්සියක් නැතුව මේ කට්ලට් මෙන්න මේ විදිහට හදාගන්න. ඒ වගේම තමයි ලොකු ගින්දරක් එකතු කරන්න එපා කට්ලට් වදිනකොට එකට හේතුව නැත්තම් ඉක්මනටම කළු වෙනවා. මෙන්න මේ වගේ රත්තරන් පාට වෙනකොට අපිට පුළුවන් ලිපෙන් අයින් කරගන්න හදාගත්ත කට්ලට් ටික. පාටියකට ඒ වගේම තමයි මොකක් හරි විශේෂ අවස්ථාවකදී දානයකදී එහෙමත් නැත්නම් ගෙදර කට්ටියට ඕනෙම වෙලාවක මෙන්න මේ විදිහට අපිට කට්ලට් හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා රස කොහොමද කියලා මට කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.